පොඩි කාරණාවකුත් තව කියන්නකෝ. මට ගුවන්විදුලි සංස්ථාවේ විවිධ තාඩන පීඩන වලට ලක් වුණා. ඒකට හේතුව වැඩිම වැඩසටහන් ප්‍රමාණයක් 2000 නිෂ්පාදනය කළ ඉදිරිපත් කළ තියෙන්නේ මම. වැඩිම කියන්නේ කොච්චරද කිව්වොත් සතියේ ප්‍රෝග්‍රෑම් 18ක් කරනවා. 18න් 6ක්ම සජීවී. ධර්මනිකේතනය කියලා පැය 6ක එකක් කරනවා. දැන් කරන්නේ නැහැ. මැද විදුල වාන්තර උන් කියලා පොඩ වැඩසටහන් මට ලැබුණා. හැබැයි මං ඉල්ලලා ගත්ත ඒවා නෙවෙයි මට දෙනකොට මං කරනවා. මගේ ඇඳ සාමාන්‍යයෙන් අඩි 6ක විතර ඇඳක්. මම නිදියන්නේ ඒකේ මැද්දේ දෙපැත්තෙම පොත්. මොකද අලුත් වැඩසටහනක් කරනකොට අලුත් සංකල්පයක් නිර්මාණය කරගන්න ඕන. එතකොට මට මතක් වෙනවා මෙතන මෙහෙම දෙයක් තියෙනවා කියලා. ටක් ගාලා පොත පෙරලනවා, ඒක ලියා ගන්නවා. ඒක උපුටා දක්වලා තමයි දේවල් කරන්නේ. ඉතින් එක දවසක් අම්මාව මාත් එක්ක බෙහෙත් ගන්න යන්න. අම්මා එතකොට කොළඹ මේ හිටියේ. අම්මා පුතේවා නිදියන්නේ කොතනද? ඇයි වටේම පොත් යට ඉටිකොලයක් වල එලලා පොත්. මට රෑ 12ට එකට විතර හැරුණාම මතක් වෙනවා. ඊට ප්‍රෝග්‍රෑම් එකට මේ පොතේ තියෙන මේක ගත්තොත් හොඳයි කියලා. එතකොට ඉතින් හරි හතුරුකමුත් වැඩි. ඒ මොකද දන්නවද? මෙහෙමයි පටන් ගන්න වැඩසටහන අනිත් අය. ආයිබෝවන්. සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. සුබ උදෑසනක් කියලා ගහලා පන්නන්නේ. මේවා පසින්ද පුතා නම් දන්නවා. කියලා පිළිගන්න දෙයක් නැහැ. සුබ උදෑසන. නේ? තව කියනවා ඕගොල්ලෝ හැමෝටම ආයිබෝවන්. හැමෝටම ආයිබෝවන් කියන්න ඕනේ. ආයිබෝවන් ඔබට. ඔබට කියුවාම ඔබ හැමතැනම හිතනවා මේ මට තමයි කියලා. නේද? ඉතින් ඒ වගේ සංනිවේදනය කියන එක අපි හරියට කළොත් අපේ ජීවිතේ බොහෝ දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා නායකයෙකු වීමට සංනිවේදන කුසලතාව අංක 1 තියෙනවා. මොකද කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම කතා කරනවා. නායකයා තමයි ඒකේ ලීඩර්. ලීඩර් තමයි වැඩිපුර සංනිවේදනය කරන්නේ. අනිත් අයගේ අදහස් කොමාරු කරන්නේ. ලීඩර් කියන දේ පැහැදිලි නැත්නම් එතන ගැටලුවක්ද නැද්ද? ගැටලුවක්. සංනිවේදනය කියන එක අති විශිෂ්ට කුසලතාවක් ලීඩර් කෙනෙකුට. දැන් සමහර වර්තමානයේ සිට අතීතයේ දක්වා නායකවරුන්ගේ අපේ රටේ ජනාධිපතිවරුන්ගේ දේවල් කියනවා නේද අපි ඈ මොකද්ද අර ස්ලෝගන් දාලා දැන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන පසුදු පුතාට නම් ඕවා වැඩිපුරම හම්බ වෙනවා ඉතින් මොකද මේ බලන්න මෙච්චර දේවල් වෙලා තියෙන රට දැන් කවුද කියලා දන්නේ කියන්න අපේ හාමුදුරනේ කිව්වම ඔය ඉඳාවෙන්නේ දන්න ඊට ඉස්සෙල්ලා ඔව් ඒකලා හිටන් ඒක කිව්වම ඒ දන්න හරිද මම තමයි හොඳටම කරේ අපේ රජේ හිටන් එහෙම ඒව දන්න hina වෙන්නේ ඒක එතකොට සමහර ජනාධිපතිවරු විදිය රටේ නම හරියට කියන්න බැහැ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට කියන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අන්න දැන් කවුද කියලා දන්නේ ඊට ඉස්සෙල්ලා අපි සිංහල මව් භාෂාව කරන්ට උන ඒ කරලා එහෙම කෙනෙකුත් හිටියා හරිද එතකොට ඊට කලින් හිටිය ගැන අය මට එච්චර අත්දැකීම් නැහැ තව හිටියා මෙත්‍රෝඩ්රි කියන අය ඉතින් එතකොට කාන්තාවුත් හිටියා ඉතින් මට ඊට කලින් නායකයෝ ගැන අදහසක් නැහැ මේ නමුත් ඇයි අපි මේ පොඩි මුවට සිනහවක් එන්නේ සංවේදන කුසලතාවේ අඩුවක් තියනවද නැද්ද අඩුවක් තියෙනවා හරිද ඇයි අපි hina දැන් කවදාවත් අර පිස්සු කරන කවුද ට්‍රම්ප්ට අපි hina වෙන්නේ ට්‍රම්ප්ගේ ගොඩ පිස්සු වැඩ අපිට පේනවා දැනෙනවා හැබැයි භාෂාවේ පිස්සුවක් කරන්න මිනිස්සුන්ට අවශ්‍යතාවක් නැහැ ඒකේ දැනුම තියෙනවා නෑ ඔව් හුරු නැති එකකුත් තියෙනවා හැබැයි සංවේදී වහනවා නම් එයා කතා කරන දේවල් වල හරි ප්‍රබලකමක් තියෙනවා
දැන් මගේ ඥාති සම්බන්ධතා තියෙනවා ඇමරිකාවේ. මගේ සොහොයුරුවේ පදිංචි. එයා කියනවා මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒ රටට මිනිස්සුන්ට ආදරය කරන පිරිසක් නිසා. මම ওই යුද්ධයටවත් ඒවට කැමති නැහැ. නමුත් එයා යාගේ රටේ පුරවැසියන්ට ආදරය කිව්වා. මොකද ආදරය කියන්නේ? වෙන රටවල ඇවිල්ලා ඒ රට විකෘති කරන අය මොකද කරේ? රෙෆියුජිස්ලා ඔක්කොම බැන්නුවා. හොඳයිද නරකයි? ඒ රටට හොඳයි. ඔබට හොඳ නැති වෙන්න පුළුවන්. යුද්ධය අපි අනුමත කරන්නේ. එතකොට එයාගේ sannivedana කුසලතාවෙ තිබුණේ මැතිවරණ ජයග්‍රහණයට තිබුණේ ස්වදේශිකත්වය. ඒ කියන්නේ ඒ රට රැක ගැනීමේ පරමාර්ථය. මට ඒවල තිබුණා මැතිවරණ පොරොන්දු. ඒකේ තියෙනවා කාබන් ප්‍රතිශතය 100ට මෙච්චරකින් අඩු කරනවා නිව්යෝක් නගරේ. කාබන් ප්‍රතිශතය. පොඩි දරුවන්ට තියෙන දුරකථන ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් අයින් කරනවා. ඒ රටේ ඉන්ටර්නෙට් බෑන් කරලා තියෙන්නේ දැන්. මම ගිහින් ඉන්නකොට තමන්ගේ අම්මට තාත්තට පුළුවන් ඉන්ටර්නෙට් එක සීමා කරලා නපන්න. ඒ කියන්නේ පොඩි අයට ලොග් වෙන්න පුළුවන් එක සීමාවක විතර. අපේ රටේ සිංහල බෞද්ධ රටේ රටේ වැඩිම ලොග් වෙන්න පුළුවන් පොඩි අය. ඒ මොකද ස්මාර්ට්ෆෝන් එකේ ඕනේ ෆීචර් එකක් ඒගොල්ලෝ දන්නවා. නේද? ඒ නිසා. එතකොට ওই සියල්ල අතරේ මම විශේෂයෙන්ම හරිත්ම අගය කරන පළවෙනි කණ්ඩායමේ කිව්වා sannivedana කුසලතා තමයි මේ එක මහත්මයෙක්ගේ වැඩිපුරම තියෙන්නේ කියලා. නේද? ඒකට අපි දන්නවා ලීඩර් කෙනෙක් වෙන්න නම් හොඳ sannivedana කුසලතාවක් තියෙන්න ඕනේ. ඒ sannivedana කුසලතාවට තියෙන්න බෑ සක්කපද වන්ද්‍ය පද. සක්කපද කියන්නේ දැන් සමහර අය මයික්‍රොෆෝන් එකක් අතට ගත්තාම පටන් ගන්නෙම කෑලි. ඉතින් කියලා පටන් ගන්නවා. ඉතින් කියලා කතාවක් පටන් ගන්න පුළුවන්ද? බෑනේ. ඉතින් කියන්නේ ඊගාව පියවර. තව සමහර අය ඇත්ත වශයෙන්ම කියනවා. ඇත්ත වශයෙන්ම කියන පිරිසක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනේ මගේ රජයේ යටතේ එහෙම ඉන්නවා. එනි ඇත්ත වශයෙන්ම කියලා ඔටෝමැටිකලි ඒගොල්ලන්ට කටට එන්නේ. අන්න රයිට්. දැන් අපිට එහෙම කියෙන්නේ නෑනේ. නේද? බොරු කියන හැමෝටම දන්නවා හිත මේක කරන්න බෑ මේ කපේට. ඒ නිසා ඇත්ත වශයෙන්ම කියලා කියන්නේ. තව කියනවා අද දවස. අද දවස කියන එකක් තියෙනවාද ඉංග්‍රීසි වලින් day to day. today day. නේ? ඉතින් අද දවස කියන්න ඕනේ නෑ. අද කිව්වහම ප්‍රමාණවත්. එහෙනම් අද සිකුරාදා. එතන දා කියන එකේ දවස එනවා. නේද? ඉතින් සිංහල පාඩමක් බවට පත් වෙනවා. නමුත් අපි අනවශ්‍ය දේවල් අපේ භාෂාවට එක් කරගන්නවා. කොච්චරද කියනවා නම් ඒක අනවශ්‍යද කිව්වොත් එහෙම ඇත්ත වශයෙන්ම මම මේ කියන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. මම මේ කියන්නත් දෙයක් නැහැ. කියන්නයි ඕනේ. නේද? ඉතින් ඒවා සබාවකදී අපිට හරිය වැදගත් වෙනවා ආකර්ෂණය වෙන්න නම් කෙනෙක් නිර්වෘල්ව අදහස් ප්‍රකාශ කරන එක. ඕක මම මේ දරුවන්ට උගන්වන්න කියනවා මයික්‍රොෆෝන් එකක් ගත්ත කෙනෙකුට ආබාධ තුනක් වැළඳෙනවා. එකක් තමයි වාචික පාචනය. හරිද? ඒ කියන්නේ වචන කෙරවලක් නැතුව පිට වෙනවා, ගලනවා. ඒක නවත්ත ගන්න බෑ. තව අයට වාචික මල බද්දෙක් තියෙනවා. ඔව්. තව අයට තියෙනවා මයිකේමියා එක. මේක ගත්තාම අතාරින්න හිතෙන්නේ. ඔව් මයිසයිස්. මේ මයිකේමියා, ලියුකේමියාටත් වැඩිය බරපතලයි. මොකද අහන් ඉන්න අපිට මේ තුන් සරණේ සරණයි. ඒ නිසා. ඔව්. ඉතින් අපිට මේ කණ්ඩායම් හයෙන්ම විශිෂ්ට කුසලතා කීපයක් අපි අඳුනගත්තා. නායකත්ව කුසලතාව, sannivedana කුසලතාව, ඉවසීම, ඒ වගේම කතිකත්වය, නායකයෙකුට කතාවක් ඕනේ, කතිකත්වයක් ඕනේ. ඒ වගේම නිර්මාණශීලීත්වය සහ කම්පණය. ඊට කෙනෙකුට තියෙන්න ඕනේද නැද්ද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ සහ කම්පණය.
ලීඩර් කියන්නේ තනියෙන් දුවන කෙනා නෙමෙයි. අනිත් අය ඇදගෙන එක පෙරට දුවන කෙනා. මම පොඩි කතාවක් කියන්නම්කෝ. එක පාසලක විදුහල්පතිවරයෙක් කිව්වා ළමයි කණ්ඩායමකට පන්තියට ගිහිල්ලා පුතාලා ඔයගලන්ට අපි පළතුරු බාස්කට් එකක තියෙනවා. හැබැයි මේ බාස්කට් එකකට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට විතරයි. හැබැයි පළතුරු වර්ග තියෙනවා එකෙන් 40 ගාන. පන්තියේ 40ක් ඉන්නවා. එතකොට කෙසෙල් 40යි, අඹ 40යි, මිදි ගෙඩි 40යි ඔහොම 40 බාස්කට් තියෙන්නේ. හැබැයි මේ බාස්කට් එක ගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට. හරිද? දැන් එකේ ඉඳන් 12 දක්වා පන්තිවලට මේ පණිවිඩය ගියා. දැන් තරගය ආරම්භුණා. දැන් පළවෙනි පන්තියේ දරුවෝ ටික එක්කෙනෙක් බාස්කට් එක ගත්තා. දෙවෙනි පන්තියේ හයියෙන් දුවන්න පුළුවන් කෙනා බාස්කට් එක ගත්තා. තුනෙක් ගත්තා, හතරෙක් ගත්තා, පහෙක් ගත්තා. හය පන්තියේ ළමයි පෙළක් හැදුණා. පෙළක් හදාගෙන පෙළ අත් දෙක අල්ලලා දෙපැත්තේ ඉන්න අයව අල්ලගෙන කෙලින්ම ගිහිල්ලා ඔක්කොම බාස්කට් එක ගත්තා. පන්තියේ 40යි 40 දෙනාම අර පළතුරු බෙදාගෙන කෑවා. සහකම්පනයේ හා විශිෂ්ටත්වය කොතනද තිබුණේ? 6 වෙනි පන්තියේ. මොකද 7 8 9 10 11 12 දක්වා තනියෙන් දුවලා බාස්කට් එක අයිති කරගත්තා. හැබැයි ඉතින් යාළුවන්ටත් දෙන්නේ නැති. නමුත් දිව්වේ තනියෙන්. නායකයෙක් දුවන්න ඕනේ තනියමද කණ්ඩායමෙක්ද? කණ්ඩායමෙක්ද. දුවනවා කිව්වහම කකුල් දෙක සහ අත් දෙක පාවිච්චි කරලා භාවිත කරලා දුවන එක නෙමේ වැදගත් වෙන්නේ. මනසින් නේද? ධෛර්යයෙන්, ශක්තියෙන් දුර්වල කෙනාව දිරිගන්වමින් පුළුවන් වේගෙන් ඇවිදින එක. ඇවිදින්න බැරි කෙනාව රෝද පුටුවක හෝ තබාගෙන ඉදිරියට ගෙන යනවා. හරි. දැන් පළවෙනි මේ ක්‍රියාකාරකමේ ඔබ තමයි කිව්වේ මේ නායකත්ව ලක්ෂණ. අපි නැවත හඳුනගනිමු නායකත්ව ලක්ෂණ. හොඳ සංනිවේදකයෙක් වෙන්න ඕනේ. හොඳට අදහස් ප්‍රකාශ කරන්නෙක් වෙන්න ඕනේ. ඒ වගේම සංවිධානාත්මක හැකියාව තියෙන්න ඕනේ. නිර්මාණකරුවෙක් වෙන්න ඕනේ. සහකම්පනයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හැකියාවන් ඔපදමන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය ටික අපිට නායකයෙකුගේ ලක්ෂණ. දෙවෙනි ක්‍රියාකාරකම. අපි දැන් කණ්ඩායමෙන් නායකයෙක් තෝරගන්න. ඔය කියන දේ තව කියන එක අවස්ථාවක ඔබ සතෙක් මරන්නේ නම් ගිනියම් වූ යකඩයක් මත හිඳ ඒ සතාව මරලා අනුභව කරන්න. පන්සිල් පදයෙන් එකක් විතර රැකෙනවා. දැන් මේගොල්ලෝ කරන්නේ මොකද්ද? වර්තමාන මිනිස්සු කරන්නේ රතු පළසක් කෙලනවා. රතු රෙදි කැලක් කෙලලා ඒක තමයි ගිනියම් යකඩේ. ඒ කියන්නේ ගිනියම් වූ තහඩු. ගිනියම් කියන්නේ රතු ගිනියම් වුණාම අපි දකිනවා ඕනේ තහඩුවක් රතු පැහැ ගන්නවා. ඉතින් ඒක උඩින් දෙන මරලා අනුභව කරනවා. එහෙමත් කපනවා. ඉතින් රතු පළස. එතකොට ඒක හරිද වැරදිද කියලා අපි කියන්න ඕනේ. අපිට ඔය මූණු සුන්දර මූණු වලට හිනාවක් එන්නේ මේකේ යථාර්ථය දකින්න හින්දා. ඒක ඔක්කොම නබිනායකතුමා කිව්වේ නෙවෙයිනේ. ඒක ඔක්කොම විකෘතියක්. එහෙම විකෘති බුද්ධ ආගමේ තියනවද නැද්ද? තියෙනවා. අනන්තයි අප්‍රමාණ. නේද? එක්තරා අවස්ථාවක මට මල් නැහැ. මම නියකලා මල් ටිකක් අරගෙන පූජා කරන්න ගියා. පන්සලට. මම තමයි අපේ පන්සලේ ලස්සනටම මල් වට්ටි හදලා උපාසකම්මලට දෙන්නේ. මොකද සමහර උපාසකම්මලා මල් වට්ටි හදන්නේ මල් චප්ප කරලා. හරි. ඉතින් ඒ නිසා මම ඉතින් කැමැත්තෙන් මම සිල් ගන්නෙ නෑ. මං ගිහිල්ලා ඔය පහන් තිරේ ඒවා පිහිදලා, දැලි පිහිදලා, මිදුලා අතු ගාලා, බෝමලු අතු ගාලා. ඉතින් දැන් මං ගෙනිච්ච නියගලා මල්නේ. මොකද මුළු පළාතෙම මල් නෑ හදලා. අම්මා සිල් ගන්න එක ගිහින් හින්දා ගස්වල තිබුණු මල් ටික අම්මා කඩන් ගිහින්. ඔව් ලස්සනයිනේ. ඉතින්
මම හිතුවා දැන් මේ වැටේ මේ තියෙනවා නේදලා මා ටිකක් ඔය ටික අරගෙන යන්න ඕනේ කියලා. ඒ ඔය හැම පන්සලකම ඉන්නවනේ ලීඩර්ෂිප් එක තියෙන උපාසකම්මල ආම්තුරන්ටත් උගන්වන උපාසකම්මල ඉන්නවා නේද? ආම්තුරන්ටත් වැඩිය බණ දහම් දන්න උපාසකම්මල ඉන්නවා. ඉතින් මේ උපාසකම්ම කෙනෙක් මට ඉතින් ආදරේ. නමුත් හොනී කවුද මේ නියගලාමල් ගෙනත් තියෙන්නේ කිව්වා. දැන් මම ලස්සනට සරසලා නියගලාමල් වලින්. මම කිව්වා මම කිව්වම මිය පූජා කරනවාද? මං කිව්වා මම නම් දන්නේ අම්මා වඩපසකට අනිත් දේ තමයි ඉතින් ඇන්තූරියම් ගඳයි. ඇන්තූරියම් සුවඳ නෑ. ඉතින් මම ඒවා කියන්නේ ගියේ නෑ පොයේ දවසේ හිතේ දාන්න හොඳ නැති නිසා මං කිව්වා අම්මට හිතෙනවා නම් මේ මම ලයින් කරන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. දැන් මම බුදුන්ට ඒක පූජා කරලා ඉවරයි. කැමති නම් නේ කමක් නෑ කියලා කිව්වා. ඊට පස්සේ දැන් අර මං කියන්නේ මං අහලා තියෙන වනම පසමානින් පුදලාද කියලා දැන් ඉතින් මල් වට්ටි ටික වටේ එනවා අපි අත ගන්නවා. මල් වට්ටියට අත ගහන්නේ දැන් ඔබට නම් මල් වට්ටියේ ගැට අඳුර ගන්න සමහර අයට අමාරුයි. එතකොට මල් වලට අත යන්න පුළුවන්. මේගොල්ලෝ කොහොමද මල් වලට අත ගහන්නේ? දැන් මේ උඩට පේන ජනතාව තමයි උඩට ඉන්නේ. මල් වට්ටියට උඩින් තොප්ප කරනවා අත. එතකොට තමයි බුදුහාමුදුරන්ට පූජා වෙන්නේ. ආප්පිරියන්නේ බුදුහාමුදුරන්ගේ අත උඩ. නේද? ඒක ප්‍රසිද්ධ කතාවනේ. එතකොට තමයි පූජා වෙන්නේ. ඉතින් දැන් මල් වට්ටියේ ඔබන. පෑන් එක ගේනකොට පෑන් එකට ඇඟිල්ල දානවා. අත දානවා. හරි. දැන් ඔන්න මංගාරන් මල් වට්ටිය එනවා. ඉතින් දැන් පොලිමේ යනකොට අපි අත ගන්නවා. අනේ සාදු සාදු අර ලීඩර්ෂිප් එක කියන උපාසක අම්මා කියනවා අනේ සාදු සාදු කවදා හරි මට ඕනේ මේ බුදුගේ ගෙම්බියක් හරි වෙලා උපදින්න. මේ බුදුගේ හැදුවේ අපේ මහත්තයා නැති වුණා. ඒතර මහත්තයාගේ බුදුගේ ගෙම්බිවේ මේ ප්‍රාර්ථනෙන් තමයි මල් සකසන්නේ. හැබැයි කවුද මේ කියන්නේ? මහා උපාසිකාව. ලීඩර්ෂිප් එක දැන් අහන්න එපා මොන පන්සලද කියලා. මේ මහා උපාසිකාව තමයි ගෙම්බියක් වීමට ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඒ අතුරින් මම කල්පනා කරේ මට ඕක මං කියන්න හිතාගෙන ආපු කාරණයක් නෙමෙයි මේ බෝඩ් එකේ මම ලිව්වා ඔබේ කුසලතා. කුසලතා ලියනකොට මට මතක් වුණේ මේ අම්මගේ මේ මහා උපාසිකාවගේ තියෙන කුසලතා අතුරින් ඔබගේ කුසලතා මොනතරම් විශිෂ්ටද කියලා. ඔබ කවදාවත් හිතුවේ නෑ සමනලෙක් වෙන්න. එහෙම නැත්නම් කුරුල්ලෙක් වෙන්න නේද? ඔබ කුසලතා හැම දෙයක්ම කිව්වේ ප්‍රායෝගික කුසලතා. ගෙම්බියක් වෙන්න ප්‍රාර්ථනා කවුරුත් නෑ මෙතන ඉන්න අපේ සහෝදරයෝ. දැන් මේ කතා කරන්න මැරෙන්න හිතෙනවා කියන්නේ. අම්මා මේ මැඩම් දන්නවනේ මගේ අම්මා තාත්තා කවුද කියලා මම ඔව් දන්නා. මගේ මාසිනා බයික් හොරකමකට අහු වෙලා. බයික් එක ඇත්තට මෙයා හොරකම් කළා. හැබැයි කෑලි ගලවලවත් නැහැ. ගෙදර පාක් කරලා තියෙනවා. දැන් කියනවා පොලිසියේ ඉඳලා හොරෙක් මාසිනා උනේ ඇයි කියලා මිනිස්සු. මට ගමට මුණ දෙන්න ලැජ්ජයි. මට මගේ ආයතනයට මුණ දෙන්න ලැජ්ජයි. ඒ නිසා මම මැඩම් මැරෙනවා. මම කිව්වා පුතාට විශ්වාසවන්ත කෙනාට පුතා කතා කරලා තියෙනවා. ඒ නිසා පුතේ එයාගේ ඉල්ලීම අහක දානවද පුතා? නෑ කිව්වා. මම කිව්වා මේ වෙලේ ඇහැරලා ඉන්නේ කවුද කියන්න බලන්න. ප්‍රසිද්ධ මේ තැනක යා වැඩ කරන්නේ. ඒ කියන්නේ රටේම බලවත් තැනක වැඩ කරන පුතේ. ඊට පස්සේ කිව්වා සංජය ඇහැරලා. මම සංජයට චුට්ටක් කතා කරන්න පුතේ. ෆෝන් එක දුන්නා. මම කිව්වා මේකගේ තියෙන මේ පිස්තෝලේ ඔබ ගනින් පුතේ. අංකෙට හෙට වෙනකම් තමන්ගේ ගිනියවිය අන්සතු කරන්න තහනම්. හැබැයි තහනම් වුණාට ඒක මට නොකිය බෑ. මොකද පිස්තෝලෙත් එක්ක මේකනේ දිනනකොට ඩුංගාල වෙත් තියාගත්තොත් මට මහරෑ යාගාවට යන්නත් බෑ. ඊපස්සේ මේ සංජය ගත්තා. අතනස මං පුතේ පුතා බුද්ධ ආගමෙන්නේ
සිය දිවි නසා ගත්තොත් පුතාට වෙන විපාකේ දන්නවා. පුතාගේ මස්සිනා කියන කෙනා පුතාගේ පවුලේ නෑ. අගන්තුකේ මස්සිනා කියන කෙනා අගන්තුකේ අක්කා බැඳපු මහත්තයා. එතකොට පුතාගේ පවුලේම කෙනෙක්ද ඔය හොරකම් කරලා තියෙන්නේ. නෑ මැඩම් ඉතින් මස්සිනාගේ අක්කාගේ මහත්තයා මේ වෙනකොට කී දෙනෙක් දන්නවද? මුළු ගමම දන්නවා. මං පුතා ඉක්මනට අක්කට කියන්නේ සති දෙකක් තුනක් තිස්සේ මගේ මහත්තයා අමුතුයි. එයාට පොඩි මානසික ආබාධ සහිත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ආශාවට තමයි මේක හොරකම් කරන්නේ නැත්තේ. නැත්නම් ත්‍රිවිල් එකක් තියෙන කෙනා බයික් එකක් හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරොත් එසෙම්බල් නොකර ඉන්නේ. ඒ කියන්නේ මේ කෑලි ගලවන්නේ නැතුව විකුණන්නේ නැතුව නම්බර් ප්ලේට් වෙනස් කරන්නේ නැතුව ඉන්නේ නැහැ. එතකොට ඇත්තටම මේ මිනිස්සුන්ට මානසික ආබාධයක් ඇති පුතේ. මානසික ආබාධයක් තියෙන පුද්ගලෙක් බයිසිකලයක් හොරකම් කරාම පුතාට මැරෙන්න හිතෙනවා නම් දැන් කී දෙනෙක් මානසික ආබාධයල් නිසා කොටුවේ ඉන්නවනේ ගොඩක් අය. ඉතින් පුතා මැරෙන්න. ඊට පස්සේ තමයි දරුවට තේරුනේ ඇත්ත තමයි මේ කියන කාරණාව. තමන් නොවන තාක්කල් හොරකමකට සම්බන්ධ අපි මැරෙන්න ඕනේ නැහැ. තමන් හොරකම් කරත් මැරෙන්න ඕනේ නැහැ. හොරකම කොහොමත් හොඳක් නැහැ. ඉතින් ඕක පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඒ දරුවා ඉතුරුනා. හැබැයි මට ඕක හිතපු පොලිස්පතිට පැහැදිලි කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ සම්බන්ධයක් නැති නිසා මැරෙන්න දෙයක් කියන එක අපි එහෙනම් මෙතන ඉන්න සමාජිකයෝ ගැන්නනේ කී දෙනෙක් හිටියද? මැරෙන්න හිතෙන අවස්ථා ලැබිලා නැද්ද ජීවිතේ? හිතලා තියෙනවා. මැරෙන්න එපා. මැරෙන්නේ නැත්තේ. ඔබ ඒ තරමට ශක්තිවන්ත පුද්ගලෙක්. හරිද? ඒක තියාගන්න ඕනේද නැද්ද ජීවත් වෙනකම්? තියාගන්න. හරිද? මටත් එහෙමයි. අයියෝ මැරලා ගියා නම් ඉවරයිනේ කියලා හිතෙන හැම මොහොතෙම හිතෙනවා නෑ. ජීවත් වෙන්න ඕනේ වචනකින් හරි මම මේ රටට විශ්වයට උදව්වක් කරන්න ඕනේ. මගේ දෙමව්පියන්ට උදව් ඔව් මැරෙන එකත් පණ යන වෙලක් ඔබතුමා කියනවා වගේ. ඉතින් ඒ නිසා ඒ සංකල්පය මම කියන්නේ දැන් මම මේ කණ්ඩායමට ඔබ කණ්ඩායමේ නායකව එකවරම කොලෙජ්ජට ගත්ත ගමන් කිව්වා මේ මටත් සහයෝගය දීලා මේ නිර්මාණ කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම ඊට පස්සේ මේ අපේ සිසිර ඉදිරිපත් එකපාරම කොලේ අරගෙන මම නිර්මාණ හදන්න කියලා මේ ගත්තා. ඉතින් මම ඇත්තටම නිර්මාණ හදන්න දන්නේ නැහැ. අනිත් අය බෑ කියලා කිව්වෙත් නැහැ. මේ ඉතින් මාත් හරි ආසාව බලන් හිටියා මෙයා කරයිද කියලා. අනේ කරගෙන යනකොට ඒකට කරගන්න බෑ කොලේ ඉරනවා නමනවා. ඊට පස්සේ අපේ කණ්ඩායමේ අපේ නායකයා ලැජ්ජ කරන්න බෑ අපිට ලැජ්ජ වෙන්න බෑ. මන්ට අදාළ කොලයක් අරගෙන මේ උපරිම මේ කියන්නේ මට පුළුවන් උපරිම වේගයකින් අවාහනක් හැදුවා. ඉතින් අවාහන ඇත්තටම අපි මේ සමාජ සේවාව වැඩ කරනකොට ඒක මේ කරනකොට අපිට මහන්සි වුණාම අපිට එන්න බාධක නැති කරගන්න හිතේ වීඩියෝ යාම මෙහෙම අවාහනෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් නායකත්වයකට එක්කනට පසුබාහන්න බෑනේ. එයා අමාරුවෙන් කොහොම හරි යත් මේ එයා මේ බෝට්ටුවක්ද උරුවක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ඒකේ ප්‍රයෝජන ගන්න වතුර තියෙන්න ඕනේ. ඔරුව හෝ බෝට්ටුවේ නිර්මාණය කරා මේ දුන්නත් මේ මගෙන් පේන වල අඩුපාඩු ඊට පස්සේ ඒක සාර්ථකයි කියලා මං කිව්වා. ඊට පස්සේ සිසිර බොහොම අමාරුවෙන් අන්තිම විනාඩියේ මේ නෙළුමල නිර්මාණ කර ඇත්තටම මම අර ඒක අගය කරන මම මේවා දැක්කට අපිත් එක්ක වැඩ කරන එක්කෙනෙක් නිර්මාණය කරාම ලොකු සතුටක් වුණා. මේකෙන් අපි අධ්‍යාත්මය මේ පෙන්වුම් කරන්න පුළුවන් වගේම අපේ සභාපතිතුමිය මේ අපේ ආගමේ නෙවෙයි එතුමියට මේක තියෙන මේ මොකද්ද මේ සිතර දැනෙන මේක මුදුමල පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපේ අධ්‍යාත්මය පෙන්වන්න පුළුවන්. අපි සහයෝගයෙන් වැඩ කරනකොට මේ එකිනෙකා මෙන්ගලා ඉඳලා බෑ. ඒක නිසා මේක විශේෂයෙන්ම එතුමියට පෙන්න මේ පිරිනමන්න පුළුවන්. අපේ මේ බුදුරජාණන් වහන්සේට ඉපදෙනකොට පියුම් හතක් පිපුණා කියන කතාව හරි කියලා අපේ ආගමට ප්‍රේමරත්න මහත්තයා නේද? ඔව්. ප්‍රේමරත්න මහත්තයා කිව්වට ඒක නෙළුම් පොට්ටුව කියලා මට නිකන් කුඩයක් වගේ තේරුණා.
කියලා තේරෙනවා. නිර්මාණකරුවගේ පළවෙනි නිර්මාණය. ඊට පස්සේ වෙනද පොළ දානකොට අපිට ඕනනම් පොළ දෙන්න පුළුවන්. අතු කියලා ගන්නත් ඒක බිම්මල් පිපනවා වගේමයි. හදන බිම්මලක් තියෙනවනේ. හොඳයි. වඩා දුක පුතාව නෙරු පොට්ටුවේ ඇටි. ඇටි පොට්ටුවේ පොට්ටුවේ ඇටි තමයි මේ ඔක බලාගන්න. අදලා බලන්න. දැන් මේ කවිකාරය ගොඩයිනේ. තව මේක දිග්ගැස්සුවොත් මේ ක්‍රියාකාරකම තව මොන කවි කියයිද දන්නේ. පස් කවි කියන්නේ. ඒ තමයි මොන කවි කියන එකෙන් අදහස් කරේ ඒ නිසා මගේ ඇඟපතේ තියහමත පිණිස මේ සුහදකම දිගට පවත්වා ගන්න පිණිස දැන් නවත්තනවා. දැන් ඉතින් අපිට මොනවද කන්න දෙන්නේ නැතේ. හරි එහෙනම් අපි ඉක්මනට වලින් ගෙනවා. අසනීප මට්ටමින් දැන් ඉන්නේ දැක්කත් ඇත්තටම ඉන්නේ තමයි අසනීප මට්ටම. හැමදාම හැම මාසෙකටම රුපියල් 10000ක් වගේ මම යවන්නේ දැන්. අනිවාර්යයෙන්. මේ ලයිට් වතුර බිල් වලට ඒක නෝනගේ කේස් එකක් නැද්ද? නෑ කේස් තියෙනවා මම ඒක නම් ඇත්ත කිව්වේ ඒක තමයි හරි අමාරු කල්පනා කරලා අර 10000 දෙන්නේ ලෝකමන කෑ ගන්න. ඔය ඇති ඔය විතර අම්මට දුවකට පුතේකට ඉන්නේ. ඇයි අනිකුල පුතු නෙවෙයිද? ඔය හැදුව විදිහට අනිකුල හැදුව යල කරගන්න මම කරේ ඒක යල වැඩක් දෙන්න නෝදේ කියලා වැඩක් නේ. මගේ වැඩක් තමයි පඩිත ටිකක් වැඩි කරන්නේ. 10000 තුනම මොකද හැමදාම දෙන්නේ නැත්ද? නේද? තාටික දවසේ මොකද ජීවත් වෙන්නේ. නිසා උපන් 10000 තුනම මොකද මේත් ඒක ගොඩක් කරනවා. එහෙම කියලා ඇත්තටම මම දෙනවා. ඉතින් ඒකට ගියා. දරුවෝ විදමටත් යනවා. ලෝක අමාරුවෙන් ගෑස් වලට නිතර යන්න ඒකට අපේ නෝන කෑ ගහම ගෑස් ඕනේ කියලා. මං කිව්වා තීනොත් දරුවෝ කොට ටිකක් පාවිච්චි කරලා මේ කරා. ඉන්න ගෑස් ටික. ඒක හරි අමාරුවෙන් සීමා කරගන්න. කොහොමද ලයිට් වතුර බිල් වලට සාමාන්‍ය රුපියල් 5500කින් වගේ ගිය මාසේ 5500කින් ගන්න ෂේප් වුණා. මේ කතන්දරේ ඇත්ත කතා බොරු නෙවෙයි. ඊළඟට සමාජ මේ යුතුයකම් වදකිනුත් තියෙනුනේ පන්සලින් ආවම අරක කරන්නේ මේක කරන්නේ ඊට පස්සේ ආයෙ ඒක අපේ යවන්න බෑ. ඊයොත් දෙන්නේ පායි. වයි ඉස්කෝල මහත්තයෙක් රුපියල් 1000 දුන්නොත් මට තමයි අමාරු විදිහට තුනක 3000ක් විතර අර ලියපු කොලේ දිහා බලාගෙන අපේ නෝනා කියන අර වේදනුත් 2500 දින් තුන අන්න නෑ නෝනා 3000 ලියුවා කියලා. මාත් ඉතින් ඌ කියනවා. ඌ කියවේද? ඔය කියවෙනවා. දැන් මොකද ගාඩේ කියද බලන්න. 83500. 83500. ඊළඟට අනිවාර්යයෙන්ම මරණයක් මගුලක් පින්කමක් නැති දවසක් නෑ ගමේ. අනිවාර්යයෙන්ම ඒවට ඉතින් යන්නම ඕන කොච්චර නුඹිය තේත් හොඳ නෑනේ. ඒකට රුපියල් 2000 විතර යනවා අනිවාර්යයෙන්. ඒ ඔක්කොටම වඩා මගේ ස්ටාෆ් එකේ මම ඉස්කෝලේ වැඩ කරන නිසා හැමදාම ඉක්ුතාවගේ වෙඩින් එකක් එහෙම නැත්නම් මලයක් මගුලයක් හැමතිස්සෙම වෙනවා. ඒ අතරට ඔය බෝතල් පාටි වලට කඩ ගන්නවා. අම්ම මොන කොච්චර බෑනේ කිව්වොත් මම කොච්චරනේ බිව්වොත් මට සිද්ධ වෙනවා. ඒකට සහභාගී වෙන්න. මොන්නේ නෑ. ඒකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. බෝතල් එක අච්චරට ඉක්ුතාවම. ඒ නිසා බොන්නේ නැහැ කියලා ෂුවර්ද? බොන්නේ නැති උනාට දෙන්න බෑ. මම ඒගොල්ලොත් ඉන්නේ බෑ. ඉතින් ඒ නිසා ඒකට දෙන්න ඕන නැත්නම් පැවැත්මක් නැහැ. ඉතින් හොඳයි නේද? ඒක නම් ආශ්‍රය නවර හිටියන. ඉතින් ඒ නිසා ඒකට අද බොනොත් දන්නේ නැහැ අපිට බලන්න ඔතන අතට ලැබෙන සංවිධානය නම් කරලා තියෙනවා. ඊළඟට ඒකට කීයද? ඔවිස් මොකටද? අවසෙක. ඒක මම බොන්නේ නැහැ. මම බොන්නේ ඒක මම කිව්වා තව වැඩි වෙයි. ඒ බොන්නේ නැහැ අඩු ගන්න තියෙන ෂේප් එක. ඊළඟට මටත් ගමන් මම තියෙනවා මම ගමන් බිම යන්නේ තවත් කෙනෙක් එක්ක උඩ දෙකක් අරන් දෙන්න ඕන බස් විතරම කරන්නට ඕනේ. ඒකටත් යනවා සැලකුණු ගානක්. උණු 5000 විතරකට යනවා. දැන් මොනෝ යටි කියලා මට හිතෙනවා. ඒ නෝන තමයි ඉතින් ඒ දේ කරන්නේ මං දුන්න පද යවන බුකිනවා ඉතින්. තවන්න පොඩේ ගියාම ගානක් පොලිස් දහ ගන්න. අතේ ගියා මෙතන ගියා. ඉතින් මේ අතම කතාවනේ ගොඩක් ඇත්තම කතාව මම කිව්ව බොරුත් නෙවෙයි. ඇත්ත කතාව. ඔය ටික ඇති කියලා හිතෙනවා.
හරි. ඔව්. මේ එන්න අපේ සුරිය මහත්මිය. සුරිය මැඩම්ට යන්න අසනීප මට්ටමින් දැන් ඉන්නේ දැක්කත් ඇත්තටම ඉන්නේ තම අසනීප මට්ටමේ. හැමදාම හැම මාසෙකටම රුපියල් 10,000ක් වගේ මම යවනවා දැන්. අනිවාර්යයෙන්. ඊට අමතරව මේ ලයිට් වතුර බිල් වලට ඒක නෝනගේ කේසයක් නැද්ද? නෑ කේස් තියෙනවා මම ඒක තමයි ඇත්ත කිව්වේ ඒක තමයි හරි අමාරු කල්පනා කරලා අර 10,000 දෙන්නේ ලෝකමන කෑ ගන්න. ඔය ඇති ඔය විතර ළමඩ දුවකට පුතේට ඉන්නේ. ඇයි අනිකුල පුතු නෙවෙයිද? ඔය හැදුව විදිහට අනිකුල හැදුව යල කරගන්න මම කරේ ඒක යලක වැඩක් දෙන්න නෝදේ යලක වැඩක්නේ. ඒක මගේ වැඩක් තමයි පඩිත ටිකක් වැඩි කරන්නේ. 10,000 තුනම මොකද හැමදාම දෙන්නේ නැත්නම්. නේද? තාටික දවසේ මොකද ජීවත් වෙන්නේ. ඉතින් උපන් 10,000 තුනම මොකද මේත් උඩ ගොඩක් යනවා. එහෙම කියලා ඇත්තටම මම දෙනවා. ඉතින් ඒකට ගියා. දරුවෝ විදමටත් යනවා. ලෝකමාරුවෙන් ගෑස් වලට මෙච්චර යන්න ඒකට අපේ නෝන කෑ ගහම ගෑස් ඕනේ කියලා. මං කියනවා තීනොත් දරුවෝ වල ටිකක් පාවිච්චි කරලා මේ කරා. ඉන්න ගෑස් ටික. ඒක හරි අමාරුවෙන් සීමා කරගන්න. කොහොමද ලයිට් වතුර බිල් වලට සාමාන්‍ය රුපියල් 5500 කිනෝන ගිය මාසේ 5500 කිනෝන තමයි ෂේප් වුණා. මේ කතන්දරේ ඇත්ත කතා බොරු නෙවෙයි. ඊළඟට සමාජ මේ යුතුයකම් වදකිනුත් තියෙනුනේ මන්ත්‍රී නාමක අරක කරන්නේ මේක කරන්නේ ඊට පස්සේ ආයෙ ඒක අපේ යවන්න බෑ. ඊයොත් දෙන්නේ පායි. වයි ඉස්කෝල මහත්තයෙක් රුපියල් 1000ක් දුන්නොත් මතකමක් නේ. අමාරු වෙන තුනක 3000ක් විතර අර ලියපු කොලේ දිහා බලාගෙන අපේ නෝනා කියන අර ආරේ දෙනුත් 2500 දින් තුන හරි නෑ නෝනා 3000 ලියුවා කියලා. මාත් ඉතින් ඌ කියනවා. ඌ කියවේද? ඔය කියවෙනවා. දැන් මොකද ආර කියද බලන්න. 83,500 50000 ඊළඟට අනිවාර්යයෙන්ම මරණයක් මගුලක් පින්කමක් නැති දවසක් නෑ ගමේ. අනිවාර්යයෙන්ම ඒවට ඉතින් යන්නම ඕන කොච්චර නෝදිය තේත් හොඳ නෑනේ. ඒකට රුපියල් 2000 විතර යනවා අනිවාර්යයෙන්. ඒ ඔක්කොම වඩා මගේ ස්ටාෆ් එකේ මම ඉස්කෝලේ වල වැඩ කරන නිසා හැමදාම ඉක්ුතම වෙඩින් එකක් එහෙම නැත්නම් මලයක් මගුලයක් හැමතිස්සෙම වෙනවා. ඒ අතරට ඔය බෝතල් පාටි වලට කඩ ගන්නවා. අන්න ඕන කොච්චර බැන්නේ ඕන මම කොච්චරනේ බුවම ප්‍රසිද්ධ වෙනවා. ඒකට සහභාගී වෙන්න. මොන්නේ නෑ. ඒකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. බෝතල් එක පච්චේ ටික ගන්න. ඒ නිසා බොන්නේ නැහැ කියලා ෂුවර්ද? බොන්නේ නැති උනට දෙන්න පාය. මම ඒගොල්ලොත් ඉන්නේ පාය. ඉතින් ඒ නිසා ඒකට දෙන්න ඕන නැත්නම් පැවැත්මක් නැහැ. ඉතින් හොඳයි නේද? ඒකම ආශ්‍රය නවර හිටියන. ඒ නිසා ඒක අද බොනොත් දන්නේ නැහැ නේද? අකුණකට බලන්න ඒක අතට ලැබෙන සංවිධානය අනුව කරලා තියෙනවා. ඊළඟට ඒක කීයද? ඔවිස් මොකටද? අවසන්. ඒක මම බොන්නේ නැහැ. මම බොන්නේ ඒක මම කිව්වා තව වැඩි වෙයි. ඒ බොන්නේ නැහැ අඩු ගන්න තියෙන ෂේප් එක. ඊළඟට මටත් ගමන් මම තියෙනවා මම ගමන් බිම යන්නේ තවත් කෙනෙක් එක්ක උඩ දෙකක් අරන් දෙන්න ඕන බස් විතරම දරන්නට ඕනේ. ඒකටත් යනවා සැලකුණු ගානක්. උණු 5000 විතර එකට දානවා. දැන් මොන ඔය ඇටි කියලා මට හිතෙනවා. ඒ නෝන තමයි ඉතින් ඒ දේ කරන්නේ මං දුන්න පද යවන රුකිනු ඇතිනේ. තමන්න පොලේ ගියාම ගානක් පොලිස් දහ ගන්නවා. අත්තිරිය මෙතන ගියයි. ඉතින් මේ අතම කතාවේ ගොඩක් ඇත්තම කතාව මම කිව්ව බොරුත් නෙවෙයි. කතාව ඔය ටික ෂොට් හිතෙනවා. හරි. මේ එන්න අපේ සුරිය මහත්මිය. සුරිය මැඩම්ට යන්න සිද්ධියක් තිබුණා නම් ඒ ඉදිරියේ තමයි අද ඔයගොල්ලන් වෙනුවෙන් මේ ඵල ප්‍රයෝජනවත් මම හිතන ඒක ඉතාම අපි හැමෝටම ලැබුණු ඵල ප්‍රයෝජනයක්. ඉතින් ඒක මට හරි සතුටුයි අපේ අද පළවෙනි සැසිවාරයෙන්ම මෙවැනි ඇත්තටම කිව්වොත් මම සාමාන්‍ය හරිම කම්මැලි කෙනෙක් දේශනා අහන්න. පල්ලියේ අපේ පැය භාගයක දේශනය තියෙනවා කොහොම විට මගේ දුව හැමතිස්සම අනිනවා අම්මි නැගිටින්න කියලා. ඉතින් අද නම් මට චුට්ටක් ඉන්න ගියේ නැහැ. හරිම අවදියෙන් හරිම රසවත් හරිම මිහිරි ඔබ වගේ සුන්දරයි හඬ
ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි. මොකද මම ඕන කෙනෙක් එන්නේ ඉස්සෙල්ලා මගේ ගෙදර Facebook මේකේ තියනවා නම් WhatsApp එකේ මම අහනවා එන්නේ ඉස්සෙල්ලා එයාගේ ප්‍රතිරූපය කොහොමද කියලා මගේ දුවගේ. ඉතින් එන්නේ ඉස්සෙල්ලා මම සම්පූර්ණ පික්චර් එක මම ආගෙන මෙතනට ආවා. ඒ පික්චර් එකම ඔබගේ හඬින් මම ඇහැව්වා. ඉතින් අපි හැමෝටම දුන්න මේ ලස්සන දවස ඔබතුමියට ගොඩාක් ස්තුතියි. ඒ වගේම පින්. ඔබතුමියගේ මම පසුගිය කාලෙම අසනීපෙන් හිටියා. ඉතින් මම හිතන ඇයට නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. ඉක්මනටම ඔබට අති ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. විශ්සතිවිස්